සාමාන්‍ය නූලක ඇල්ල ගියාම මොකද හිතෙන්නේ? දුක හිතනවද? දුකයි දැන් පුරුදු වෙලා. හාන්න කුඹුරක් සෙට් වුණාම මේක මල් හිටවන්න හදන්න එපා හලෝ. කුඹුර කියන්නේ මල් හිටවන්නේ නේ. මමත් බුද්දේක් සමාන යාළු. මං හිතන්නේ කන්න දෙකම වගා කරන කුඹුරක් තියෙනවා කියන්නේ ඉතින් හොඳ ව්‍යාපාරයක් ඉතින් මේ වෙලාවේ බිස්නස් එකක් විදිහට ගත්තා. අපි ආවයාගේ නංගිට ගහන්න. මිසිස් පෙරේරා නංගිට ගහන්න ඉතුරු අතර ලොකු සෙනඟක් ඉන්නවනේ. නංගිට ලොකු ප්‍රශ්නයක් වෙයිද? නංගි වෙනුවෙන් මං ලොකු බෙට්ටියක් ගන්නවා. රාත්‍රී රසයි. ඔක නිසා වැඩියෙන් හොඳට දෙන්න පුළුවන්. ඔව් ලොකු පෙට්ටි දින හැමෝම ගන්නේ. රාත්‍රී ජිල් කියන්නේ මොකද්ද කියලා දන්නවද? ජිල් බලනවා කියන්නේ මොකද්ද? නිල් බලනවද? ජිල් හිතන්නේ නිකන් ජිල් බලනවා. ජිලක් බැලුවා. වැලක්. ඔව් වැලක් කියනවා. වැල දන්නවා. ජිලක් කොහෙන්ද? ඒකද තමයි ජිල් කියන්නේ. සීරියස්ලි? නෑ. ඒක තමයි කියන්නේ. सफर पर सुनो मुसाफिर. 1, 2, 3. खाली केला चोरवना අලුත් කෙනා පොරවුනා හැම කෙනාම එකයි කියලා තේරෙනකොට කොරවුනා. A few moments later. ලවකරට හොඳ වැඩේ. කලින් කෙනා චෝර වුණා. අලුත් කෙනා පොර වුණා. හැම කෙනාම එකයි කියලා තේරෙනකොට පොර වුණා. අපි දැනම නැතුව අතර හින්දා ඊළඟ කාලා සාලිය අශෝක මාලා වගේ උන් කමෙන් බෙදලා. අම්මට කෙලිය නේද තරුණ කැල? අවිඳු දුවිදු සහරවිඳු මගේ පස්සෙන් එන නමුදු හිත යන්නෙම මගේ විහඟ වෙත කවිඳුට කෙල්ලෝ ගොඩක් ඇත විහඟට ඉන්නේ මං විතරයි. මට ඕනේ මේ රටම ඉවර කරලා ශ්‍රී ලංකාවක් කියනක නැති කරන්න ඕනේ. නැති කරලා ආයි මුල ඉඳලා ගස් කොළන් හැදිලා ඊට පස්සේ එන මිනිසුන්ට තමයි ජීවත් වෙන්න දෙන්නේ. ඔහුගේ ඇඳුම් සියල්ල ඉවත් කරලා අත් දෙකට මාංචු දාලා ඔහුට ඉදිරියට නැවෙන්න කියලා ඔහුගේ ඇඟේ ඉතුරු වෙලා තිබුණු එකම ඇඳුම වෙන යට ඇඳුම දන හිස් දක්වා පාත් කරලා දැන් ඔහු ඉදිරියට නැවිලා ඉන්නේ. තට්ටම් දෙක ඈත් කරලා ගුද මාර්ගයේ අභ්‍යන්තරය ස්පර්ශ කරා නිලධාරියෙක් කියලා. අර ඌ කිව්වේ කොහොමද? ඌ කිව්වේ කොහොමද? very good. කොහොමද? ඒත් මම වනේ පිටින් සඳේ මාලේ. මෙයා මොකද මෙහෙ? මොකටද මෙහෙ? මොකටද මෙහෙ ආනේ? මොකටද මෙහෙ ආනේ අම්මේ? Oh, qué bonita que es, ¿la puedo tocar? Sí, se va a penetrar. Oh, ¿Qué te digo? qué bonita. Oh, qué suave. Gracias. Hasta luego. මොන වගේ කෙල්ලෙක්ද? ඔයා මොන වගේ කොල්ලෙක්ද? අම්මට පිස්සු හුද්දි. මං වගේ කොල්ලෙක්. මමත් මං වගේ. මමත් මං වගේ. ඔයා මොන වගේද? මමත් මං වගේ කෙල්ලෙක්. මම වගේ කියන්නේ මොන වගේ කෙල්ලෙක්ද? ඔයා වගේ කියන්නේ මොන වගේ කොල්ලෙක්ද? එහෙම මෙහෙම පැද්දෙනකොට කන්න හිතෙනවා. කන්න කාපන් බෑ. මේකට කොහොමද මම පලංචි වෙන්නේ? පිල් බැරවට රෝද කීයද? 3යි. ඕකගේ අම්මට උගන්න උත්තික පුතා. ඕක මෙතන આવොත් ඕකම ලයිව් කරලා එල්ලනවා වගේ. ජොනි ඔන්න බලාගෙන මං ඕකට බය නෑ. මම මාස්ටර් ඔයා මගෙන් කරාට කරපු පොරක්
ඔන්න බලාගනි මම ඔකට ගහන්නේ තයිකොන්ඩු ආරක්. ඔන්න බලාගනි. මොකද්ද ගියා? ඔව් බයටම ගියා. හෙල්ලෙන්න එපා මොකිලි. අතපාත් කරපන් කිනිල්ල ගඳයි.